හෙලෝ ගයිස් කටුවලට ආදරය කරන ඔගොල්ලෝ හැමෝම අදත් ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ channel එකෙන් අරන් එන තවත් අලුත්ම කාටුන් සීරීස් එකකට. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මං අපේ channel එකේ එක දවසක් පෝල් එකක් දැම්ම ඔයගොල්ලන්ට වෝට් කරන්න. අපි පොඩි කාලෙදී ගොඩක් ආසාවෙන් සිරස TV එකේදී ආරම්භපු අපේ ජීබ්බෝ කතා මාලාව අරගෙන එනවට කැමතිද කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ බහුතරයක් ඒකට ඡන්දය ප්‍රකාශ කරලා තිබ්බා. ඌ අපි කැමති අනේ ඒක අරගෙන එන්නයි කියලා. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයගොල්ලන්ට මේ විදිහට අද ඉඳන් Teenage Mutant Ninja Turtle එහෙම නැත්නම් අපි පොඩි කාලේ දන්න විදිහට අපි රජ ඉබ්බෝ කියන කාටුන් කතා මාලාව අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් 1987 දී රූපවාහිනී ඔස්සේ විකාශනය වීම ආරම්භ වෙච්ච මේ කාටුන් කතා මාලාව කොමික් බුක් එකක් එහෙම නැත්නම් චිත්‍ර කතාවක් පාදක කරගෙන තමයි මේගොල්ලෝ නිර්මාණය කරේ. ඉතින් මේ ඔරිජිනල් කොමික් බුක් සීරීස් එක ටිකක් ඩාර්ක් පැත්තට එහෙම නැත්නම් වයලන්ස් පැත්තට බර නිසා මේක පොඩි ළමයින්ට ගොඩක් ගැළපෙන විදියට වෙනස් කරලා තමයි මේගොල්ලෝ නිෂ්පාදනය කරලා තිබ්බේ. ඉතින් මේක සීසන් 10කින් සමන්විත වෙන්න හේතු වෙච්ච කාරණාව තමයි මේක පුදුමාකාර විදියට ලෝකයේ පුරාම ජනප්‍රිය වෙන්න ගත්තා. පොඩි ළමයි එහෙම ගොඩක් ආසාවෙන් මේ කාලේදී මේ කාටුන් කතාව වැළඳගත්තා වගේම රූපවාහිනී ඉතිහාසයේ වැඩියෙන්ම ජනප්‍රිය වන කාටුන් කතා මාලාවලින් එකක් විදිහට මේක ඉතිහාසගත වෙන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේක IMDb අගේ 7.9ක් සහ Rotten Tomato වගේ 79ක් වගේ ඉහළ අගයන් ලබා ගන්න සමත් වෙලා තියෙන පරණ කාටුන් සීරීස් එකක්. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් නම් මේ වගේ සුපිරිම කාටුන් කතා නරඹන්න ඔයගොල්ලන්ට අපේ channel එක හරහා අවස්ථාව තියෙනවා. ඉතින් ඉදිරියටත් මේ වගේ දේවල් ආපු ගාම නැරඹීම සඳහා දැම්මම අපේ channel එක subscribe කරලා notification bell එකත් on කරගෙනම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඒ වගේම පොඩි දෙයක් කියන්න තියෙනවා. අපි පොඩි කාලෙදී සිරස TV එකේ ගිය කාටුන් එකේ නම් වලින්ම ආමන්ත්‍රණය කරන්න මම මේ කාටුන් කතා මාලාවේදී හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා හමාටෝ යෝෂි එහෙම නැත්නම් මාස්ටර් ස්ප්ලින්ටර් කියලා හැඳින්වෙන චරිතය මාස්ටර් විදිහටත් ඔරොකු සාකි එහෙම නැත්නම් ද ස්ට්‍රේඩර් කියන චරිතය අපි දන්න සාකියා විදිහටත් මේකෙදි මම භාවිතා කරනවා. ඒ වගේම ලියනාඩෝ, රෆායෙල්, ඩොනටෙලෝ සහ මයිකල් ඇන්ජලෝ කියන මේ අපි රජීබ්බෝ හතර දෙනාව ලෙනි රාජා, ඩික්මන් සහ මෝනිස් කියන නම් වලින්ම හඳුන්වන්න මේ කතාවේදී මම හිතාගෙන ඉන්නවා. ඒ වගේම ඒප්‍රිල් ඔනිල් කියන අපේ චූටිවත් මේ චූටි කියන නමින් වගේම ක්‍රෑන් කියන පුද්ගලයාව මොලකාරයා කියලා අපි දන්න නමින්ම මේ කතාවේදී අරගෙන එන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් පොඩ්ඩක් සමහරවිට වචන එහා මෙහා වෙන්න පුළුවන් ඉංග්‍රීසි නම සහ සිංහල නම. ඉතින් ඔගොල්ලෝ අදාළ පුද්ගලයන්ව දන්න නිසා මම හිතනවා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. එහෙනම් අපි දැන් බලමු මේ අපි රජ ඉබ්බෝ සීසන් 1 එකේ පළවෙනි එපිසෝඩ් එකේ මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්න යන්නේ.